පැහැදිලි කිරීම හැටියට අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයාත් ඇමතිවරුන් විශාල ප්‍රමාණයකුත් ප්‍රකාශ කරා ප්‍රාථමික ශේෂයේ ලොකු අතිරික්තයක් තියෙනවා. රාජ්‍ය ආදායමේ වැඩිවීමක් තියෙනවා. භාණ්ඩාගාරය පිරී ගිහිලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා අද ඉදිරිපත් කරා විස්තීර්ණ ණය පහසුකම් වලින් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල මුදලක් ලැබෙනවා කියන කාරණාව. ඉතින් මේ තත්ත්වය තුළ අපි අහන්න කැමති විශේෂයෙන්ම පැහැදිලි කර ගැනීමක් හැටියට අපි දැක්ක ජනාධිපතිවරයා කියනවා තවත් වරක් තෙල් මිල ඉහළ දමන්නට සිදු වෙයි කියලා. ඉතින් විශේෂයෙන්ම පිරී ඉතිරි යන භාණ්ඩාගාරයක මේ මුදල් තියෙන මොහොතක ඇයි ඒ මුදල උපයෝගී කරගන්නේ නැත්තේ තෙල් මිල වැඩි කිරීම වළක්වාලා ජනතාවට ඇත්ත වශයෙන්ම මිල වැඩි කිරීමක් නෙවෙයි මිල අඩු කිරීමකට යොමු යන්නට. ඒ වගේම තමයි විදුලි බිලත්. ඒ වගේම මට පැහැදිලි කරගන්න කැමතියි දැන් ඔබතුමන්ලාම කිව්වා මේ ලක්ෂ 12කට විත්ස් කාර් එකක් ගන්න අවස්ථාව සලසලා දෙනවයි කියලා. ඒ වගේ තත්ත්වයක් තුළ මම අහන්න කැමතියි අපේ රටේ ජනතාවගේ වාහනයක් අයිති කර ගැනීමේ සිහින ලක්ෂ 12කට විත්ස් කාර් එකක් අඩුම ගානේ ඒකවත් ගන්නට ඒ සිහිනේ සැබෑ කරවන්නේ කවදාද කියන එක අවසාන වශයෙන් දැන් ඔබතුමාගේ උත්තරෙන් බොහොම පැහැදිලි වෙනවා ඔබතුමන්ලා අත් වශයෙන්ම රජයක් හැටියට මේ ඉදිරිපත් කරපු දත්ත මත පදනම්ව තමයි විසඳුම් සපයන්නේ. මම අවංකවම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් ඔබතුමා සංඛ්‍යාලේඛන ගණනාවක් ඉදිරිපත් කරා මේ එක පුද්ගලයෙකුට සාමාන්‍ය වශයෙන් රට තුල ගත්තොත් මාසයකට ජීවත් වෙන්න ඔබතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන වලින් කියනවා 16690ක් ඇතිලු. මේක ඇත්තටම ඔබතුමා පිළිගන්නවද 16690කින් පුද්ගලයෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා? කොළඹ දිස්ත්‍රික්කයේ 18000කින් ජීවත් වෙන්න පුළුවන්ලු දින 30ක්. එතකොට ගම්පහ 17908ක් 17520ක් කලුතර මේ අනාදි වශයෙන් ඇත්ත වශයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ දරිද්‍රතා රේඛාව ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ මොකද ඔබතුමාම කියනවා නම් එදිනෙදා ආහාර අවශ්‍යතාවයයි අනිකුත් අවශ්‍යතාවයයි සම්පූර්ණ කරගෙන මේ සාමාන්‍ය වශයෙන් රටක් හැටියට ගත්තොත් 16690ක් ඇති කියලා එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ තොරතුරු දත්ත අත් වශයෙන්ම විශ්ලේෂණය කිරීමේදී ඒවා නිර්වචනය කිරීම ඒක දැන් මේක බරපතල කාරණාව මොකද දන්නවද ගරු කතානායකතුමා මේ බොරු දත්ත මත තමයි මේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය වෙන්නේ. ඔබතුමා මේ එක පුද්ගලයෙකුට 16690කට මේ පුළුවන් ද දින 30ක් මේ ආහාර සහ ආහාර නොවන වීදම් ටික සම්පූර්ණ කරගන්න. ඒ නිසා කරුණා කරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගෙන්නලා කතා කරලා අහන්න මේ ඇත්ත වශයෙන්ම මේ සංඛ්‍යාලේඛන වලට මේ රටේ මේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ජීවත් වෙන ජනතාවට දින 30ක් ජීවත් වෙන්න පුළුවන්ද මේ වගේ සොච්චම් මුදලකින්? ඒ වගේම කියන්න කරුණා කරලා කවදාද ලක්ෂ 12 විත්ස් වාහනයක් අයිති කර ගැනීමේ සිහිනේ සැබෑ කරගන්නට අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබෙන්නේ. ගරුණීය ජනාධිපතිතුමා. ඕමත්ම ස්තුතියි.